හරි. පුතේ අපි ලෑස්ති වෙන්නේ මේ ව්‍යාකරණ දෙවෙනි පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නය කතා බහ කරන්න. ව්‍යාකරණ දෙවෙනි පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නය කියලා කියන්නේ ඔයාලට තෝරගන්න තියෙන ප්‍රශ්නයක්. ඉතින් ළමයි ගොඩාක්ම තෝරගන්න ජනප්‍රිය ප්‍රශ්නයක් මේක 7 වෙනි ප්‍රශ්නේ. මේක හරිය ලේසි. මම හිතන්නේ මේ සිංහල කරන හැමෝම වගේ මේක තෝරගන්නවා. ඒ තෝරගන්න මේකේ තියෙන ලේසිකම නිසා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම කියන උත්සාහ කරන්නම් පුතේ 7 වෙනි ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද කියලා. ඒක ලකුණු 15ක ප්‍රශ්නයක් තෝරගන්න එකක්. මෙන්න මෙහෙම පුතේ මේ ප්‍රශ්නේ හැදෙන්නේ මේකේ අකාරාදී පිළිවෙල, පිල්ලම්, අක්ෂර මාලාව ඊට පස්සේ තව තියෙනවා පුතේ සංදි, විසන්දි, සංදි වර්ගය, ක්‍රියා, තද්දිත, කෘදන්ත, සමාස, උපසර්ග හා නිපාත මෙන්න මේවා තියෙනවා පුතේ මේ 7 වෙනි ප්‍රශ්නේ ඇතුලේ. එතකොට පේපර් එකේ හැමදාම එන කොටස් ටිකකුත් මේකේ තියෙනවා. මේක වරදින්නේ නැහැ. මේ කොළ පාටින් වාට පේන්නේ හැමදාම පේපර් එකේ තියෙන කොටස් ටික. මොනවද? අකාරාදී පිළිවෙල. හරි? මේක අනිවාර්යයෙන්ම තියෙනවා වචන 6ක් හෝ 7ක්. ගොඩාක් වෙලාවට පුතේ වචන 6ක් තමයි දෙන්නේ. දීලා වාට ඡේදයේ ආශ්‍රයෙන් අකාරාදී පිළිවෙලට හදන්න කියලා කියනවා. ඊට පස්සේ පිල්ලම් නම් කිරීම මේකත් තියෙනවා වචන 3ක් දීලා වාට කියනවා ඒවයි තියෙන පිල්ලම් නම් කරන්න කියලා කියනවා. අක්ෂර මාලාව ගත්තොත් ඉතින් පුතේ ඒකෙදී අකුරු උපදින තැන් ഘോഷ අഘോഷ සමහරලාට ඔය වර්ගාන්ත අක්ෂර ගැන සංඥක ගැන ඒව ගැන අහන්න පුළුවන් මෙන්න මේ කියන කොටසේදී. ඊට පස්සේ අපි අර ඊළඟ කොටසට ගියොත් පුතේ ඒක හම්බෙන්නේ මේ සංදි විසන්දි ක්‍රියා තද්දිත කෘදන්ත මේවා වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට පේපර් එකේදී ගියසරේ ඇහුවේ සංදි නම් මේ පාර එතන සමාස එකක් තියෙන්න පුළුවන්. හරි? සමාස එක ගිය පාර ඇහුවනම් මෙතන මේ සැරේ එතන කෘදන්ත ගැන තියෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ටික පුතේ වෙනස් වෙනවා. අර තුන නිශ්චිතව තියෙනවා. හරි? බලමු චුට්ටක් මේ ගැන. සංදි කරන්න නැත්නම් විසන්දි කරන්න පුතේ නැත්නම් විසන්දි කරලා හෝ සංදි කරලා සංදි වර්ගය ගැන අහන්නත් පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේදී. උදාහරණයකට වචන 3ක් විතර මේකෙන් දෙන්න පුළුවන්. දීලා ඒක සංදි කරන්න හරි විසන්දි කරන්න හරි සමහරලාට සංදි විදිය කියලා අහන්න පුතේ. සංදි විදිය කියලා කියන්නේ සංදි වර්ගය කියන එක. සංදි විදිය සංදි වර්ගය. මේකේ අදහස ඔයාගෙන් අහන්න පුළුවන්. ඒකෙදී ප්‍රධාන සංදි වර්ග 10ට අමතරව එක්ක මිශ්‍ර සිංහල සංදි, සමාන ස්වර දීර්ඝ සංදි ඔන්නවත් අහන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියාපද වර්ගයක් ගැන අහන්න පුළුවන්. ඒ කියන්නේ ඉහත ඡේදයෙන් පූර්ව ක්‍රියාපද දෙකක් උපුටා දක්වන්න. එහෙම අහන්න පුළුවන්. ඊට පස්සේ තද්දිත ගැන අහන්න පුළුවන්. පුතේ ගොඩාක් වෙලාවට තද්දිත පාඩම් කරගන්න ඕනේ වර්ගයත් එක්ක. උදාහරණයකට අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඉහත ඡේදයේ අඩංගු අස්ත්‍යාර්ථයේ තද්දිත ප්‍රත්‍ය සහිත වචන 3ක් නැත්නම් තද්දිත පද 3ක් උපුටා දක්වන්න. එහෙම අහන්න පුළුවන්. ඉහත ඡේදයේ අඩංගු භාවාර්ථයේ තද්දිතයක් අඩංගු වචනයක් උපුටා දක්වන්න. අන්න එහෙම අහන්න පුළුවන්. මේකෙදී අහන්න පුතේ තද්දිත වර්ගය දීලා අහන්න. ඒ නිසා ඔයා අර වත් මත් මය මුවා කියලා පාඩම් කරාට ඒක හොඳයි. පුතේ පුළුවන් නම් වර්ගයත් එක්ක පාඩම් කරන්න උත්සාහ කරන්න නැත්නම් මේක කරගන්න බැහැ. ඊළඟ පුතේ කෘදන්ත කියන එක ඒකත් එහෙමයි. භාවාර්ථයේ කෘදන්ත පදයක් ඊට පස්සේ වර්තමාන කාල කර්තෘකාරක කෘදන්ත පදයක් එහෙම අහන්න පුළුවන්. ඒ නිසා කෘදන්ත වර්ග 4ම ඔයා හොඳට දැනගෙන ඉන්න අවශ්‍යයි මෙන්න මේ ප්‍රශ්නේ කරන්න. ඊට පස්සේ පුතේ සමාස ටිකක් දීර්ඝ කොටසක්. මේකෙදී දකාරාර්ථ විශේෂණ විභක්ති අන්‍යාර්ථ අව්‍ය පුතේ මේ සමාස ගැන ඔයාලට හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඉතින් ඒ වගේ අනුවංගත් ගැන ඔයා දැනගන්න අවශ්‍යයි. විභක්ති සමාසය නම් නේද? කර්ම විභක්ති සමාසය ඊට පස්සේ සම්බන්ධ විභක්ති සමාසය මෙන්න මේවා ගැන ඔයාලට අවබෝධයක් තියෙන අවශ්‍යයි. මේ ප්‍රශ්නේ කරනවා නම් හොඳටම ඒ නිසා සමාස පාඩම හොඳට බලා ගන්න. ඊළඟට පුතේ මේ උපසර්ග හා නිපාත ඒකත් චුට්ටක් අවධානය යොමු කරන්න. උපසර්ග හා නිපාත කියන කොටස ඒකත් ඔයාලට වැදගත්. හරි? රයිට්. එහෙමනම් පුතේ මෙන්න මෙහිමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. අර මං කලින් කියපු කොටස් තුන අනිවාර්යයෙන්ම තියෙන පේපර් එකේ. ඊට අමතරව
අර පස්සේ මම දැන් ලියපු පෙන්නපු කොටස් ටිකත් මේ ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. මේක බය නැතුව තෝරගන්න. මේක ලේසි ප්‍රශ්නයක්. ඔයාලට ලකුණු 15න් 15 මේක ගන්න පුළුවන්. පේපර් එකකදී මම කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්නම්.